මේ අපි දැන් යන්නේ. කොහේ යන්නද? අක්කා අපි පන්සලට ගිහින් පන්සලේ වැඩවලට උදව් කරලා එන්න. හා. අනිද්දා බද්දන්සලට කෑමු යන්න පල්ලියේ බාදලි ගත්ත ඕන. ඒ නිසා අපි ගිහිල්ලා එන්නම් අක්කා. හරි. පරිස්සමෙන් යන්නේ නා කට්ටියම. චූටි. කෙදිනද කූඩු හදන්නට එන්නේ. කවුද ජොසියද? මොනවදනේ ඔය කියන්නේ? වෙසක් ගැන කියවන සින්දුවක් කියනවාකෝ. එක්ක තාලෙට කියනවා. ඉතින් වෙසක් ගැන කියන සින්දුවක් තමයි යන්නේ. කෙදිනද කූඩු හදන්නට එන්නේ. ඔයාට නම් මේ ආත්මෙට මොලයක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ මොලෙත් හරියට අර නොරොච්චෝලේ බලාගාරේ වගේ. බැලුවොත් වැඩ නැහැ. බග් ගියා. දැන් බෙක්. සින්දුවක් කියාගෙන සැපේ කූඩුවක් හදාගෙන ඉන්න ඕනේ. මේ චූටියෝ කෝබන් අර පොල් බෑය? ඇයි දැන් අම්මා ඊයේ පුංසා හොරෙන් කෑවා කියලා පොල් බෑයෙන් ගැහුවේ? ඒ ගහපු පාට නම් ඉතින් එක කැස් පෑව හන්දියවත් ඇති. ಛೇ ඒකිනුත් පාඩුව මටනේ ඉතින් බලපන් අන්තිම පොලුත් නෑ බෑයක් නෑ මීයෝල්ලා නිරු පූසක්. අම්මයිට පන්සල් ගිහලා සිල් ගන්නවා කිව්වේ ඉඳ මං අන්න උතුරුසලුව අයන් කරා හොඳයි. මම මේ පාර පොඩ්ඩක් අප්ඩේට් වෙන්න බැලුවේ බා. ඒ පාර මොන විනාශයක්ද කරන්න හදන්නේ? මම මේ පාර සිල් ෆ්‍රොම් හෝම්. ඒ කිව්වේ අර දැන් උඹලා බං අර ගෙදර ඉඳන් වැඩ කරන්නේ මොකද අර එකට කියන්නේ work from home. ඒ වගේ තමයි මම ගෙදර ඉඳන් දැන් සිල් ගන්න හිතුවා සිල් from home. මේ අම්මේ ඔන්න කොත්තමල්ලි එකක් හදන් ආවා. ඊ මන්දා මුණ කෙහෙල් මලකට දාන්නේ උදේ පාන්දරම මල් කඩන්න ගියේ. නැත්තම් බෑනේ බං. මේ උදේ පාන්දරම ඔය අහල පහලින් උන් එනවා මල් කඩන්න. ඊට පස්සේ උන් ටික මල් ටික කඩන් ගියාම අපිට මලක් නෙමෙයි නැට්ටක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ මල් එහෙම මිතුරු යම්මේ. මේකට දාන්න පුළුවන් මෙච්චරයි හොඳේ. අන්තිමට අපිටත් නැහැ ගහටත් නැහැ. කොහොම හරි තලල ඔය වට්ටියට මල් ටික හදපන්. ඉතුරු ටික විසික් කරපන් අම්මා. ඊ අපේ අම්මගේ නම් තණ්හාව තියෙන්නේ. මේ කෑ ගහන්න නැතුව හිටපන්. මේ අද මන් දැන් සිල් ගන්නනේ යන්න හදන්නේ. උඹලා දෙන්න මාව කෝප කරන්න හදන්න එපා. මේ අම්මාව මට පාඩුවේ සිල් ගන්න දීපන් හොඳේ. චූටි ලෝචි දෙන්නම ගිහලා දැන් මට උදේ දාන්න ලෑස්ති කරපන්. හරිද? 10ට තේ 12ට දානේ. ආයි 3ට තේ. හොඳේ? දැන් එතකොට ඔක්කොම කරන්න ඕනේ අපිද? නැතුව සිල් ගන්න අයට ප්‍රතිපත්ති පූජාව කරන්න උදව් කරනවා කියන්නේම මහා පින. පන්සලේ හිටියනම් මට මේවා වෙලාවට හම්බෙනවා අම්මා. දැන් මේ උපාසක උපාසිකාවන් තමන්ගේ හුස්ම ගැන මනස් සතියකට එළඹෙන්න. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මේ ළමයිනේ. නැන්දෑර අපි කලින් දවසකත් ආවේ. නැන්ද කිව්වද අපිට එන්න කියලා? දන්සල හෙට ඇන්ටි. නැන්දේ අදවත් පොඩි ආධාරයක් කරන්න පුළුවන්ද? කෝ බලන්න ආධාර ෆයිල් එක. අම්බෝ 10 විතරයි මේක ලියලා තියෙන්නේ. බලමු පුෂ්පිකා කීයක් ලියලාද කියලා. අපෝයි 500යි ලියලා තියෙන්නේ. කතාව නම් ඩොලර් වලින්. සතයක් ගන්න ගියාම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ. හිටපන්කො හොඳ වැඩක් කරන්න. අම්මේ මේ කවුද කැන්ති කියලා කෙනෙක් කෝල්ලක් කෙනෙක්. කාන්ති බං. එකත් එකටම මම අද සිල් ෆ්‍රොම් හෝම්ද කියලා බලන්න තමයි ගෑණි කෝල් කරනවා ඇත්තේ. මං අපේ කුලගල සමිතියේ WhatsApp group එකටත් මැසේජ් එකක් දැම්මා අද මට පන්සල් එන්න වෙන්නේ නැහැ කියලා. ආස් කරමු මේ අම්බාවනාවට කියපන්. හෙලෝ ඇන්ටි. ඔව් මේ අම්මා භාවනා කරනවා. ඉන්න මං අහන්නම්. අම්මේ ඇන්ටි අහනවා ඔයා බද්දන්සල්ට කීයක් ආධාර කරාද කියලා. 500 කිව්වා. 500? 5000 තුන කිව්වා. අපි උන් වගේ මේ 2000 3000 කැලි දෙන්නේ නැහැ නේ. 5000.
පන්දාහක්ලු ඇන්ටි. ඒකනේ මේ කොල්ලට වැරදිලා මේ 500යි කියලා ලියාගෙන. මම දන්නවනේ පුෂ්පිකා පින්නට දහමට ලෝභ නෑ කියලා. පුතේ තව බින්දුවක් දාගන්න. පුෂ්පිකා ඇන්ටිගෙන් 5000යි. ඔය කොරගත්ත කැන්ටිට කියලා. මගනුත් 200ක් දාගන්නකෝ. හවස් වෙලා එන්න ගෙනියන්න. හොඳේ. දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. සිංහලෝවාද සූත්‍රයේ මේ සම්බන්ධතාව සමාන කරලා තියෙන්නේ නැගෙනහිර දිශාවට. දරුවන්ගෙන් දෙමාපියන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් වලින් වැදගත්ම දේ තමයි තමා පෝෂණය කරපු දෙමාපියන්ව වියපත් වුණාම පෝෂණය කිරීම. අද කාලේ අම්මට තාත්තට කන්න බත් ටිකක් උයලා දෙන්නේ කීයෙන් කී දෙනාද? ඒ වගේම තමයි දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම්. දරුවෝ සුදුසු කලට ආවාහ විවාහ කරනවා. ඔන්න අම්මට දානි වයිබ් එක දැනෙන්නත් එක්ක මං දානි භාජනයක දාලමයි ගෙනාවේ ඈ. අඹ විතරද බං? ඇයි මේ බෝංචිත් තියෙන්නේ? ඈ මොනවද බං මේ බෝංචිද කළුම කළු පාටයි. උදේක දැක්කනම් එහෙම අඟුරුයි කියලා දත්ම දින්නත් ගන්න තිබ්බා. ඒකට මං පන්සලට ගියා නම් එහෙම කහ බතුයි, කජු හොදි, බටු මෝන්ජුයි, පපඩමුයි, කට්ලටුයි, ඩෙසර්ට් එකට මී පැණි, මී කිරි. දැම්මද? ඊයේ හදපු චිකන් වගේක් නම් තියෙනවා ෆ්‍රිජ් එකේ. ඕන්න රත් කරලා ගේන්න. හැබැයි ඉතින් අම්මට මස් මාළු කන්න හොඳ නෑ අම්මේ අද. හොදි කෑවට ප්‍රාණඝාතයක් වෙන්නේ නෑ බං. ඔන්න හොදි ටිකක් අරන් වරෙන්. මේ පාර අන්නම් මේ ශාන්ති ඇන්ටිත් ගෙදර ඉඳන් තමයි සිල් ගන්නෙ. උඹ කොහොමද දන්නේ? ඇයි අර FB එකේ පෝස්ට් එකක් දාලා තිබ්බේ? මේ ඊයා කැත විතර ඔය ඕකේ මාව කොපි කරනවා. කොපි කරාට සම කරන්න බෑනේ. චූටි ගණින් මගේ ෆොටෝස් ටික ලස්සන. වෙන ඇන්ගල් එකකින් ගනින්. වෙන ඇන්ගල් එකකින් ගනින්. තව ටිකක් ගනින්කෝ. වෙන ඇන්ගල් එකකින් ගනින්. වෙන පෝස් එකක් try කරපන්කෝ. අයියෝ අම්මේ දැන්වත් ඇතිද? ඇති ඇති. මිස් කොදියම් බලන්න. දැන් මේ ටික මගේ කොණ්ඩේ කළු කරලා මාව සුදු කරලා මගේ කම්බල් රෝස කරලා දෙකේ කොලේ මැද්දා වගේ මට හොඳ එඩිට් එකක් ගහලා ඕනේ. හොඳේ චූටිය. ඊට පස්සේ වයසට ගියත් ලස්සනට ඉන්න පින තියෙන්න ඕනේ කියලා දිග හැලක් ගහලා Facebook එකේ පෝස්ට් කරන්න ඕනේ. ශාන්තියට එන්න. අනේ අම්මේ මේ මට නම් බෑ ඕක කරන්න. සිල් ගන්නවා නම් සිත කය වචනේ සංවර කරගෙන කරන්නකෝ අප්පා. මහන්සිත් එක්ක. හරි හරි. උඹලට බැයි නම් මන් දන්නවා කරගන්න විදිය. හෙලෝ මගේ බෑනෝ මගේ වෙන්න බෑනෝ සුබ විසඟක් වේවා. නේ ජොසි ඔයා ආවද? මම දන්සල් එක්ක යන නේද ආවේ. උඩා ස්ක්‍රීන් දන්සලකුත් තිබ්බා. ඉන්න මැදම දාගෙන ඉන්න. මේ පාර නම් මට කහබත් දන්සලකට යන්න ඕනේ හොඳේ. මොන දන්සල් දනේ? ඕගොල්ලන්ගේ අම්මා කෝල් කරලා ෆොටෝ වගේක් ඒව එඩිට් කරලා දෙන්න කියලා. මං එඩිට් කරලා එයාට එවන ෆොටෝ එකේ මොනවා හරි අදයක් එයා කියනවා. බැරිම තැන තමයි මම මේ පොය දවසේ මගේ ෆෝන් එකත් අරගෙන ආවේ. එයාගේ ළඟ ඉඳලම එයාට ඕන ෆොටෝ එක ගහලා එඩිට් කරලා දෙන්න. කොහොදැන්? අනේ ඕ යාට කියන්න අද උදේ චූටි ලෝචි නැගිටලා මං සිල් ගන්නවා කියලා කිව්වම මට ෆ්‍රයිඩ් රයිස් හදලා මැලේ අච්චාරු හදලා කට්ලට් හදලා වෙජි අනේ වෙජි කට්ලට් ඕ ඒ අපි බෑනා මේ දුවගෙන ආවා මම සිල් ගන්නවා කිව්වම මට මොනවද අරන් ඇවිල්ලා තියන්නේ පටල අප්පන් ඩෙසර්ට් එකට වෙජි අනේ බිත්තර දාලා නෑ
මේ මාර වැඩේනේ. දැන් මේ පාර සිල් ගන්න හැට දෙන ටවල් එක මට ගන්න මිස් වෙනවනේ. ඔයා මටත් එකක් ගන්නවද? පින් සිද්ධ වෙනවා. මෙයා මේ කරන දේවල් වලට මෙයාට යන්න අපායක් හදන්න ඕනේ ජොසියා. එක්ක මෙයා පන්සලටම ගියා නම් ඉවරයිනේ. කොහෙද? පන්සලට ගියා නම් මොකද දන්නවද වෙන්නේ? දවල් දානේ ගත්තා. පන්සල් අතින් එළියට සෙරප්පු දෙක දාලා ෂෝට් ලිව් එකකින් මෙයා ගෙදර. සාදු සාදු සා. තව ටිකක් සුදු කරන්නනේ නැත්තම් දන්නවනේ. අච්චර සුදු කරන්න එපා. දැන් නිකන් අර බිත්ති රැස් දෙකක් ඇවිල්ලා වගේ. කාමේසු මිච්ඡාචාරා. නච්ච ගීත වාදි විසූක දස්සනවා. දැන් අම්මද සිල් ගත්තේ අපිද? මේ අන්න එක්කෙනෙක් සිල් ගන්න. ෂෝක් බන්න ටික බං අද. ගොඩා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අන්තිමටම වැඩම කරලා බණ ටික කිව්වේ. ඕම හරි එතන ඉන්න අම්මලට අන්තිමටම සට ගාලා කඳුළු වැටුණා බණ ටික. ඇන්ටි රේඩියෝ එකෙන් නේද බණ ඇහුවේ? ඕ මට හිතුණා ඉතින් එහෙම වෙන්නේ නැති කියලා. හිතිලා. අනේ මන්ද බං. දෙයින්දන් හරියට ඇඟට මුකුත් වැටුන්නේ නැහැ නේ. ඉතින් ඇඟට පණ නැහැ මට. මේ චූටියෝ මේ තේක බොන්න මාළු දින මාළු පාංගිලියක් ගෙනත් දියන්කෝ මට. පොයි දවසට අම්මට කට පරිස්සම් කරන් ඉන්න බෑනේ. මේ එහෙනම් මට බිත්තර පාංගිලියක් ගෙනත් දියන්. අම්මේ මං අද තොරන් බලන්න ගිහලා හිට ජොසියත් එක්ක දන්සල් යන්නම්කෝ. අනේ මාත් වෙනවා. මේ උඹලා කොහේ යන්නද? අර ගෙවල් ගාව තියෙන බත් දන්සලට මම රුපියල් 500ක්ම දුන්නා. පවුල් පිටින්ම ගිහින් කාලෙන්න ඕනේ. දුන් තෙල් 500ක් දීලා 5000ක කාලෙන් යන්නේ. මරු. පුෂ්පිකක්කේ මොකද බං මේ මුතුරු සලු පිටින්ම ගෙදර ආවේ අපේ. අපි ඉවරයි. අපි දෙන්නම ඉවරයි. ඇයි ඊ පාර මොකද? අර අපේ කළු බෙල්ලිගේ පැටව ටික අක්කා කිව්ව නිසා මම පන්සල් වත්තට ගිහින් දැම්මනේ. අන්න පන්සලේ හාමුදුරු හොයාගෙන කවුද ගෙනත් දැම්මේ කියලා. තව ලැජ්ජ නැතුව සිල් ගන්නත් ඇවිත් කියලා කිව්වා. අනේ අපේ මට එවනේ පොළොව පලාගෙන යන්න හිතුණා. ඉතින් බං අපිට පුළුවන් ද පන්සලට මේ අලියත් පූජා කරන්න? අපිට පුළුවන් තරමින් තමයි දේවල් කළේ. අන්න එක බලු පැටියෙක් වයසක අම්ම කෙනෙක්ගේ කකුල කාලා. අන්න මුළු දායක සභාවම බලු පැටව ගෙනත් දැම්මේ කවුද කියලා හොයාගෙන එනවා. මේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මම යනවා අපේ ලේලිලා ගෙදර. අක්කා තොංග කොහෙට හරි වෙලා වහන් වෙන්න. මම යනවා. මේ ජොසි පුතේ පුතාලා ගෙවල් පැත්තේ නැද්ද මේ දුන්තෙල් බත් දන්සල්? දුන්තෙල් බත් දන්සල් නම් නෑ ඇන්ටි. හොඳ භූත මන්දිරයක් නම් තියෙනවා ඇන්ටිට යන්න. ආ පුතේ. මගේ මේ ඇඟිලි වතුර වෙලා තියෙන නේද? උඹේව තමයි කොළොප්පමඩ ගන්න. බලන්න. හරිනේ. අම්මා දුන්න ආධාරේ මෙන්න අපිට ආපිට මේවලා. අම්මා මේ කරන දේවල් වලට අම්මට වෙනම අපායවල හැදෙනවා අම්මේ. අම්මා බලන්න අම්මේ අද දවස පුරාම අම්මා සිල් ගන්නවා කියලා මොකද්ද කරේ? මුළු ලෝකෙටම ඉරිසියා කර කර වෛර කර කර එක දවසක් විතරක් සිල් අරන් වැඩක් නැහැ. සීලය කියන්නේ හදවතින්ම පිළිපදින්න ඕන දෙයක් අම්මේ. හැමදාම මේ විදිහට ඉන්නවා නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අනික අම්මේ අපි ගෙවල් වල හදන සත්තු වගේම පාරේ ඉන්න අහිංසක සත්තුන්ටත් ඒ විදිහටම අපි ආදරය කරන්න ඕනේ. අපේ කර්ම ශක්තිය අනුව අපි කොහොමද දන්නේ ඊළඟ ආත්මේ අපි කොහේ ඉපදෙයිද කියලා?
හැම දෙයකම මුල් වෙන සිත කය වචනේ සංවර කරගත්තාම හැමෝටම වෙන්නේ යහපතක්. පාරේ පාන් පත්තු කරන්නේ නැද්ද? ඒ යමු නේද? අනේ ෂෝක් බල්බටව ටික. ආනේ මේ අර ගෙනින් දාලා හිටපොයි නේද? මේ අපි දැන් මොකද කරන්නේ? මෙහෙත් බව්වෝ ඉන්න නිසා මේ තියාගන්න බෑනේ. පැටව ටික බෙදාගෙන අපි ගෙදර ගන් යන්න. වෙන කරන් දෙයක් නැහැ නේ. අනේ අක්කේ බවුනේ. අපි මෙයාලව බෙදා ගන්න ඕනේ නැහැ. අපි හැමෝම එකතු වෙලා මේගොල්ලෝව හදමු. හරි.